හායි ළමයි ඔන්න අද තවත් මං දාපු ඕඩර් එකක් ආවා. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මම ගෙන්නුවා ළමයි මනි සේවිං බොක්ස් එකක්. බැංකු පෙට්ටිය තියෙන පේජ් එකෙන් තමයි මම ගෙන්නුවේ. මෙන්න මේ වගේ ස්ටිකර් කාඩ් පහක් වගේ තියෙනවා. හිත කවර් කරලා තියෙනවා පෙන් එකක් එක්ක. මෙන්න බලන්න ළමයි මේක ගහලා තියෙනවා ශ්‍රී ලාංකීය අපේන් ප්‍රවේශයන් මුදල් ඉතිරි කිරීමේ ආකල්ප ඉහළ නංවාලීම් වෙනුවෙන් සිදු කරන මෙහෙවරකි. මගේ බැංකු පෙට්ටිය මේක තියෙනවා රුපියල් ලක්ෂයක් ඉතුරු කරන්න පුළුවන් මේ බොක්ස් එකේ මේ තියෙන කොටු ටික කපලා කම්ප්ලීට් කරලා ඉවර වෙනකොට බලන්න. ඇත්තටම මම හිතනවා මම කරපු හොඳම ආයෝජනයක් කියලා මේක ගෙන්න ගත්ත එක. මම හිතන්නේ මේ පෙන් එකෙන් තමයි මේක මාක් කරන්න තියෙන්නේ. මම මේකේ ගොඩක් වීඩියෝ FB එකෙන් දැක්කා. මේකේ කරන්න තියෙන්නේ මෙන්න මේ 1 2 3 මෙන්න මේ කොටු ඇඳලා තියෙනවා මේකේ මුදල් ගාණ දාලා. ඒ ගානට අපි දැන් අපි අතේ රුපියල් 50ක් තියෙනවා නම් රුපියල් 50ක් මේ බොක්ස් එක ඇතුළට දාලා මේ 50 කොටුවක් මාක් කරන්න ඕන. මේක මේ ඔක්කොම කොටු ටික සම්පූර්ණ වුණාට පස්සේ මේ බොක්ස් එක අපිට ඇරලා බලන්න පුළුවන්. එතකොට මෙන්න මේ අවසානට දාලා තියෙන ටෝටල් එක රුපියල් ලක්ෂයක් ඉතුරු කරගන්න පුළුවන්. මං හිතනවා මේක අපිට ඉක්මනට ඉතුරු කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද මේක දැන් අපිට කොටු කපන්නනේ තියෙන්නේ. කොටු කපන්න ආසාව වැඩි වෙනකොට මෙහෙම කපලා මේ ටික ෆිල් කරාට පස්සේ අපිට තියෙන්නේ මේ බොක්ස් එක ඇරලා බලන්න. මේ කොහෙන් හරි මේක අරින්නත් පුළුවන් ඇති. මම වීඩියෝ වල දැක්ක විදිහට නම් මේකේ තියෙන්නේ මෙන්න මේ කොටු වලට අපේ අතේ තියෙන සල්ලි ගාන මේකට දාලා අපේ අතේ තියෙන සල්ලි ගාන කියන්නේ මේකේ තියෙන 50 20 500 250 1000 1500 වැඩිම ගාන තියෙන්නේ බලන්න. වැඩිම ගාන මම හිතන්නේ 2000. මේ තියෙන්නේ මෙන්න මේකේ මේ තියෙන මුදල් අපේ අතට හම්බෙන වෙලාවට මෙන්න මේක ඇතුළට සල්ලි කොලයක් අරගෙන රෝල් කරලා දාලා මේකෙන් මම දැන් මේ රුපියල් 50ක් නම් 50 මාක් කරනවා. මම දැන් මේ රුපියල් 100ක් නම් 100 කොටුවක් මාක් කරනවා. මේක දැන් අපිට මේකට සල්ලි දානකොට අපිට ආසයිනේ මේකේ මේ හැම කොටුවක්ම ඉක්මනට පුරව ගන්න. අනිත් කැට වලට සල්ලි දානවට වඩා මම හිතනවා මේ කැටේට සල්ලි දාලා අපිට ඉක්මනට සල්ලි ඉතුරු කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ කොටු කපන සීන් එකේ ඉන්න කොටු ටික ඉක්මනට පුරව ගත්තට පස්සේ අපිම දන්නේ නැතුව මෙන්න මෙතන සඳහන් වෙන මුදල අපිට ඉතුරු වෙනවා. ඊට පස්සේ දැන් මේකේ සම්පූර්ණ කොටු ටික අපි ඉවර කරා කියන්නේ උතර රුපියල් ලක්ෂයක් ඉතුරු කරලා ඉවර කළා. අපිට ඊට පස්සේ මේක පාවිච්චි කරන්න නැතුව ඉන්න මේක පාවිච්චි කරන්න පුළුවන් දිගටම. මේ බැංකු පෙට්ටිය මම මේක ගෙන්න ගත්තේ බැංකු පෙට්ටිය කියන පේජ් එකෙන්. මේක ප්‍රොමෝෂනල් වීඩියෝ එකක් නෙමෙයි. මට මේක මම මීට කලින් පිටරට මේ පේජ් වලත් දැකලා තියෙනවා. මේ වගේ මේ සල්ලි ඉතුරු කරන බොක්ස් ගැන මීට කලින් මම වෙන පේජ් එකක් දැක්කා. මම ඒත් ගෙන්නන්නම් කියලා හිතලා මට අපෝ ගෙන්නන්න බැරි වුණා. ඊට පස්සේ මට මේක ආපහු පස්සේ Instagram එකේ මේකේ වීඩියෝ එකක් දාලා තියෙනවා දැකලා මට මේක ඕඩර් කරන්න හිතුණා. ඊට පස්සේ තමයි මේ ගෙන්නුවේ. දැන් අපිට මේ කොටි කපල ඉවර කරලා මේක අතාරින්න නැතුව දිගටම කරගෙන යන්න පුළුවන්. යාලේ අමතර ස්ටිකර් කාඩ් 2යි 3යි 4ක් එවලා තියෙනවා. අමතර ස්ටිකර් කාඩ් 4යි මේ බොක්ස් එකයි. මම හිතනවා අපිට ඉක්මනට රුපියල් ලක්ෂ 5ක් ඉතුරු කරගන්න මේ බොක්ස් එකකින් හැකියාව ලැබුයි කියලා. මේ තියෙන්නේ එයාලා වෙනුවෙන් ඉවර තියෙන පෑන. මේ පෑනෙන් තමයි මාක් කරන්න ඕන සල්ලි දාලා ඉවර වෙලා. බලමු එහෙනම් මාත් එක්ක මේකට සල්ලි දාලා සල්ලි ඉතුරු කරන්න පටන් ගමු. මනි සේවිං චැලෙන්ජ් begin. එහෙනම් මගේ වීඩියෝ එක බැලුවට thank you. ආයෙත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් මම ඔයාලගෙන් සමු ගන්නවා. bye bye.